ආයුබෝවන් ගණදෙවියන් වන්දනාමාන කරන බොහොම දෙනෙක් දන්න කරුණක් තමයි අපි ඉල්ලන දේ ගණදෙවියන් අපිට ලබා දෙනවා කියන විශ්වාසය. ඉතින් ගණදෙවියන් පිළිබඳව සියලු තොරතුරු එකම තැනකට ගොනු කරන මේ යන මාලාවේ තුන්වන කොටස තමයි මේ. බොහෝ දෙනෙකුගේ ඉල්ලීම තිබුණා මේ ආරම්භ වන විභාග කාල සීමාවත් හේතු කොටගෙන දරුවන්ටත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් විදියට ගණදෙවියන් වන්දනා කරන ඊ타මත්ම බලගතු ස්තෝත්‍ර කීපයක් දෙන්න කියලා. ඉතින් මේ ඔබ වෙනුවෙන් ගණදෙවියන් වන්දනාමාන කරන ස්තෝත්‍ර අතර මේ ස්තෝත්‍ර කීපය ඊ타මත්ම බලගතුයි. විභාග ජය ගැනීමට සංගීතය, නර්තනය, ඒ වගේම තමයි ව්‍යාපාර දියුණු කර ගැනීමටත් මේ ස්තෝත්‍රය හින්දු ජනතාව වගේම සිංහල වගේම පොදුවේ ගණදෙවියන් නම දින සෑම දිනෙකම භාවිතා කරන ඊ타මත්ම බලගතු ස්තෝත්‍රයක්. පළවෙනිම කරුණ තමයි අපි කරන දේ පිළිබඳව විශ්වාසයක් තියන්න ඕන. ඉතින් ඒ විශ්වාසයක් ඇතුව කළොත් තමයි මේ දේවල් වල සත්‍යතාවයක් වගේම එහි වටිනාකමක් තියෙන්නේ. මිත්‍යාවක්, බොරුවක්, වැඩකට නැති දෙයක් කියලා හිතනවා නම් ඔබ මේ දේ නොකර ඉන්න. ඒට කිසිදු ගැටලුවක් නැහැ. ඉතින් මේ ස්තෝත්‍ර හරියටම ගායනා කරමින් නිසි ප්‍රතිඵල ලබා ගන්නට නම් ගණදෙවියන්ගේ ප්‍රතිමාවකට එහෙම නැත්නම් රූපයකට පහනක් දැල්වා කපුරු සුවඳ දුම් අල්ලමින් ඒ වගේම තමයි මල් පුදා ඊටමත්ම බැතිසිතින් කරනවා නම් තමයි එහි නිසි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. තවත් කරුණක් මතක් කරන්නට ඕන. ඔබ නිවසේ දෙවියන්ගේ පහන් දැල්වනවා නම් ඒ ඊටමත්ම සුබ කටයුත්තක් කියලා කියන්න බෑ. හැබැයි ගණදෙවියන්ට පහනක් නිවසේ දැල්වීම මධ්‍යස්ථ ලෙසින් අන් දෙවියන්ට වඩා අයහපත අඩු කරුණක් බවත් සඳහන් කරන්නට ඕන. ඔබට පහනක් දැල්වන්නට නොහැකි නම් මල් පුදන්න, සුවඳ දුම් අල්ලන්න, හඳුන් කූරු දැල්වන්න, පැන් ස්වල්පයක් පිරිසිදු භාජනයක තබන්න. හොඳයි. ඔබ පිරිසිදු වෙලා මේ පුද සත්කාර කරලා මේ ගණදෙවියන් වන්දනා කරන මේ ස්තෝත්‍රය කියලා ඔබගේ ප්‍රාර්ථනාවන් ඉල්ලන්න. ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා. ඔබට ගණදෙවියන්ගේ පිහිටයි.